යාළුවනේ අද මම හදන්න හදන්නේ අමුතුම රොටි. ඒ තමයි කැන්ද පොලේ රොටි. ඉතින් ඔයගොල්ලෝ ගම්පොල් රොටිනේ කාලා තින්නේ හැමදාම ඉතින්. අද අපි බලමු කොහොමද කැන්ද පොලේ රොටි හදන්නේ කියලා. මේ ඉන්නේ මගේ යාළුවා ඇලෙක්සා. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඔන්න මං කැන්ද ගස් ටිකක් හොයාගෙන ආවා. දැන් පේන ඇති කැන්ද ගස්. මේවා ගොඩක් පාවිච්චි කරන්නේ ඇලප හදන්න, එතකොට වන්දු හදන්න, තවත් කැන්ද ගහක් වන්ඩු හදන්න වගේ ඒවට තමයි. ඉතින් අද මම හදනවා ඔයගලන්ට කැන්ද පොලේ පොල් රොටි. ගොඩක් අය පොල් රොටි කන්නේ නිකම්ම. විශේෂයෙන්ම අද අපි බලමු කොහොමද මේ කැන්ද පොලේ රොටි හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම මේ කැන්ද රොටියක් හදාගත්තා. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ. මුලින්ම මම මගේ පොල් බෑග් විතර පොල් දාගත්තා. ඉතින් ඊට පස්සේ අපි මේකට රොටි මිශ්‍රණය හදාගන්න ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. දැන් අපි මේ රොටියේ රස වැඩි කරගන්න අපි මේ පොල් ටිකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයගලන්ට අවශ්‍ය වුණාට ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. ලුණු ටික එකතු කරගෙන අපි හොඳට මේක කලවම් කරගන්න ඕනේ. මොකද රොටිය ලුණු රසත් එක්ක තමයි රස වැඩි වෙන්නේ. ඉතින් මේ පොල් වලට ලුණු කලවම් කරගත්තාම ලේසියෙන්ම අපිට මේ රොටියේ ලුණු පදම හදාගන්න පුළුවන්. ඔන්න මම පොඩ්ඩක් එහාට ගිය ටිකට යාළුවෙකුත් ඇවිල්ලා. ඉතින් මේගොල්ලෝ ගොඩක් ආසයි මේ පොල් කන්න. මේ වගේ කට්ටිය ගොඩාක් අපි යාවට පරිසරයේ ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නා මෙයා තමයි දෙමලිච්චා කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ රොටියේ තව රස වැඩි කරගන්න මම කට කපාගත්ත කරපිංච ටිකක් සහ මිරිස් කරල් දෙකක් කපාගෙන දාගන්නවා සහ වතුර උන් ටිකකුත් මම කපලා මේකට එක් කරගන්නවා. එතකොට තමයි මේකේ රොටියේ රසය තවත් වැඩි කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ අපි එකතු කරගත්ත කරපිංචා මිරිස් සහ රතුළුණු ටික මෙන්න මේ විදිහට හොඳින් පොල් මිශ්‍රණය කලවම් කරගන්න ඕනේ. රසය අපිට හොඳටම ලබා ගන්න පුළුවන්. පොල් වලට කලවම් කරාම තමයි අපිට මේ රස හොඳින්ම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම පාන් පිටි මේකට එකතු කරනවා. පාන් පිටි හුඬු දෙකක් විතර තමයි මම මේකට පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් පාන් පිටි හුඬු දෙකක් කියන්නේ ග්‍රෑම් 400ක් 450ක් 500ක් වගේ වෙන ප්‍රමාණය. ඉතින් අපි ඊට පස්සේ මේක අනා ගන්න ඕනේ. ඉතින් අනා ගන්න මම පාවිච්චි කරන පොල් ගෙඩියේ මිඳගත්තු වතුර. ඉතින් පොල් ගෙඩියේ මිඳගත්තු වතුර වලින්ම මේ රොටි මිශ්‍රණය අනා ගත්තාම තවත් ඒකේ රසය වැඩි වෙනවා. පොල් වතුර වල තියෙන රසයත් මේකට එකතු කරගන්න පුළුවන්. පොල් වතුර දාන්න කලින් අපි මෙන්න මේ විදිහට දැන් පොල් මිශ්‍රණය සහ පාන් පිටි හොඳින් මේ විදිහට කලවම් කරගන්න. වතුර මුලින්ම දාන්නේ නැහැ. මොකද වතුර මුලින්ම දැම්මොත් අපේ මිශ්‍රණය හරියට කලවම් වෙන්නේ. දැන් අපි ඔන්න පොල් වතුර ටික මේ විදිහට පිටි මිශ්‍රණයට එකතු කරලා හොඳට මේක පදමට එන විදිහට අනා ගන්න ඕනේ. ඔන්න දැන් අපි අපේ රොටි මිශ්‍රණය අනා ගන්න අවසන් කොටස තමයි යන්නේ. ඉතින් මේ වගේ ලොකු රොටි පිටි ගුලියක් අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපේ රොටියකට අවශ්‍ය වෙන ප්‍රමාණයට අපි මේක පොඩි පිටි ගුලි වලට හදා ගන්න ඕනේ. දැන් මේ වගේ ඔයගොල්ලන්ගේ රොටි පිටියක අනද්දී අතේ ඇලවෙන වගේ නම් අපිට පුළුවන් පොල් තෙල් ටිකක් භාවිතා කරන්න. එතකොට කිසිම අපහසුතාවයෙන් තොරව අපිට පිටි ගුලි ටික ලස්සනට හදා ගන්න පුළුවන්. මේ වගේ අතේ රෝල් කරගත්තාම මේක ලස්සන අපිට රොටි පිටි ගුලි ටිකක් හදා ගන්න පුළුවන්.
ඔන්න දැන් අපි අපේ රොටි පිටිගුලි ටික හදාගෙන අවසන්. දැන් අපි බලමු කොහොමද අපි මේ රස කැන්ද කොලේ පොල් රොටිය හදන්නේ කියලා. ඉතින් මම මේ කැන්ද කොළ ටික හොඳට සෝදලා අරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට කැන්ද කොළ ටික තෝරගන්න ඕනේ. අපි බලමු දැන් කොහොමද මේ කැන්ද කොළේ පොල් රොටි හදන්නේ කියලා. මුලින්ම මේ වගේ විදිහට කැන්ද කොළයක් අරගෙන මේ විදිහට වතුර ටික පොඩ්ඩක් පිහදගෙන ඊට පස්සේ අපි මේකට කැන්ද කොළේ පොල් තෙල් ටිකක් අපි මෙන්න මේ විදිහට කැන්ද කොළේ වටේටම හොඳින් ගා ගන්න ඕනේ. මොකද මේක රසත් වැඩි වෙනවා සහ කැන්ද කොළේ ඇලෙන ස්වභාවය නැති කරගන්න තමයි මේ පොල් තෙල් ටිකක් මේ කැන්ද කොළේ ගාන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට හොඳින් පොල් තෙල් ටික ගාගත්තාන් පස්සේ අපේ පිටිගුලිය තියලා මෙන්න මේ විදිහට අතේ ටිකක් පොල් තෙල් වදින විදිහට පිටිගුලියේ මේ විදිහට රෝල් කරලා ආපහු අපිට රොටිය මෙන්න මේ විදිහට කැන්ද කොළේ උඩ තියලා හදාගන්න. දැන් අපි අපේ රොටිය තුනී කරගෙන අවසන්. ඊළඟට අපි කරන්නේ තවත් කැන්ද කොළයක් කරන් මේ විදිහට ඒකෙත් පොල් තෙල් මෙන්න මේ විදිහට හොඳට ගා ගන්න ඕනේ. ඉතින් මේක තමයි විශේෂත්වය තියෙන්නේ. කැන්ද කොළ දෙකක් පාවිච්චි කරන එක රොටියක් හදන. ඊට පස්සේ අපි මේ තෙල් දාගත්ත කැන්ද කොළේ අනිත් රොටිය උඩින් තියලා මේ විදිහට හොඳට ටිකක් තද වෙන්න තද කරගන්න ඕනේ. දැන් ඔන්න අපේ කැන්ද කොළේ පොල් රොටිය හදාගෙන අවසන්. ඉතින් අපි මේක රොටි කබල ලිපේ තියලා මේක අපි හොඳට රොටිය උච්ච ගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම ලිප පත්තු කරලා තිබ්බේ. දැන් මම තැටිය තියලා මේ කැන්ද කොළ රොටිය හොඳට රොටිය පුච්ච ගන්න තමයි අපි හදන්නේ. ඉතින් තැටිය හොඳට රත් වුණාම අපි මුලින්ම මේ විදිහට අපේ රොටිය හදපු රොටිය අරගෙන කැන්ද කොළේ රොටිය අරගෙන මෙන්න මේ විදිහට කබලෙන් තියාගන්න ඕනේ. එලා මද ගින්දරක් තමයි අපි මේකට පාවිච්චි කරන්න ඕන. ගොඩාක් ගින්දර දාන්න එපා. එතකොට කැන්ද කොළේදී ඉක්මනින්ම කර වෙලා ඒකේ තියෙන රසය සහ ඒ සුවඳ අපිට අපේ රොටියට ලබා ගන්න බැරි වෙනවා. මොන දැන් ටික වෙලාවක් මේක කබල දීපුවා. අපි දැන් හරවල බලමු කොහොමද. ඔයගොල්ලන්ට පේනවා තියෙන ලස්සනට මේක තියෙනවා පාට. ලොකු ගින්දරක් නිසා ගානට වගේ තමයි කරවල තියෙන්නේ. ඉතින් රොටිය කබලේ රත් වෙනකම් මම තව රොටියක් හදා ගන්නවා අර විදිහටම කැන්ද කොළ වල තෙල් ගාලා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ විදිහට මේ ක්‍රමයට ගමේ රසයට රසවත් ගුණවත් කැන්ද කොළේ පොල් රොටියක් හදලා ඔයගලන්ට රස බලන්න පුළුවන්. දැන් මම පළවෙනියෙන්ම දාපු රොටිය අනිත් පැත්ත හරවන්න යන්නේ. බලන්න මේ පැත්තත් ගොඩාක් කර වෙලා නැහැ. කැන්ද කොළේ කානට වගේ තමයි කර වෙලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් මේක ඇරියාම අනිත් නිකම් පොල් රොටි වගේ නෙමෙයි ලස්සනට මේක ගානට කර වෙන්නේ නැති වෙන්න හොඳ පෙනුමකින් අපිට මේක පුච්ච ගන්න පුළුවන්. දැන් අපි අපේ රොටිය ආයෙත් ටික වෙලාවකින් අනිත් පැත්ත හරවන්න ඕනේ. දැන් මේ පැත්තත් ටිකක් මදි වගේ. ඉතින් ඒ හින්දා ආපහු මම අනිත් පැත්ත හරවලා මේ පැත්ත ටිකක් තව ටිකක් පුච්ච ගන්න තමයි. දැන් ඔන්න අපේ පළවෙනි රොටිය අපි බෑවා. දැන් ඊළඟට අපේ දෙවෙනි රොටියත් අපි මේ විදිහට කබලට තියාගන්න. ඉතින් අපි බලමු දැන් මේ තියෙන්නේ මම හදපු පළවෙනි රොටිය. මේ බලන්න ලස්සනට සාමාන්‍ය කබලේ අපි රොටිය පිච්චුවොත් ඒක කර වෙලා මුතුම කළු පැය වගේ හැදෙනවා. ඉතින් ඒවා වගේ නැතුව මේ කැන්ද කොළේ රොටියකින්
අපිට ලස්සන පෙනුමක් වගේම මේ කැන්ද කොලේ තියෙන සුවඳ ඒ වගේම රසයත් අපිට මේ පොල් රොටියට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ගමේ අපි කැන්ද කොලේ පොල් රොටි හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේක ගෙදරදී හදලා බලන්න. ඉතින් ගොඩක් අය මේ කැන්ද කොලේ පොල් රොටි කාලා නැහැ. ඉතින් මම මේ හදාගත්ත පොල් රොටි තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්න ලස්සන පෙනුමක් තියෙනවා සහ ගොඩාක් රොටිය කර වෙලත් නැහැ. මේක ඉතින් අපි බලන්න හොඳ ආහාරයක්. ඉතින් දැන් මම මගේ රොටි තුරුම මම හදාගත්තා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේක රස බලන්න. ඉතින් මේ වගේ ලස්සන රසවත් ගමේ කෑම ගැන දැනගන්න මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා හිටනවා. තවත් දවසක හම්බෙමු.